මේ ආපු ඒවා එන ප්‍රශ්න මේ වගේ ප්‍රශ්න වලට රෙඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ප්‍රශ්න ටික මේ සිලබස් එකේ හැදෙන්න ඕනේ. ගිය පාර එක්සෑම් එකේ දීප ඔක්කොම පාස්. අන්තිමට ආපු එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න මං හිතන්නේ 100%ම පාස් වුණා. එක දවසින් කරගන්න આવොත් අමාරුයි. නේ? දවසට පැය දෙකක් තුනක් වැඩ කරා. දැන් මේ අපි ගත්තොත් දැන් මේකේ පළවෙනි ප්‍රශ්න නිකන් බලන්නකෝ. දැන් මේ ඔක්කොම උගන්වනවා. හරිද? මම මේ අද පළවෙනි දවසේ පොඩ්ඩක් මේවල පේපර් දැන් සමහර පේපර් එක දැක්ක විතරයි විභාගේ ආපු. අනිත් ඒවා බලලත් නැහැ. බලන්න මේ ප්‍රශ්නේ බලන්න. පරිගණක මතකය මයින කුඩා මේකකය. දැන් පරිගණක මතකය කියන්නේ මොකද්ද? පරිගණක මතකය කියන්නේ මොකද්ද? මතකේ කුඩා කොටස් වල බෙදලා යන විදිහ. අන්න ඒ ඔළුවේ තියෙන්න ඕන. තත්ත්වයක් තැම්පත් කරන කුඩා මේකේ කුමක්ද? මම ආයෙ වෙනම කතා කරනවා නේද? කුඩා මේකේ මොකද්ද? මම කිව්වා විදුලියේ අවස්ථා දෙකක් තියෙනවා. මොකද්ද? විදුලියේ නැති අවස්ථාව සහ ඇති අවස්ථාව නේ මම කතා කරා වීඩියෝ එකේදී. ඇති සහ නැති අවස්ථාවනේ. අපි ඔකට කියන ඇති අවස්ථාව ඕන් නැත්නම් ඕෆ් කියලා කියන. ඇති අවස්ථාව සහ නැති අවස්ථාව. නැත්නම් yes no කියලා කියනවා නේද? yes no. ඕකම අපි හඳුන්වනවා නේද? එක නැත්නම් බිඳුව කියලා අවස්ථාව. විදුලිය ඇති අවස්ථාව නැති අවස්ථාව. මෙන්න මේ දෙකෙන් තමයි ලෝකේ මේ හැමදේම කරන්නේ. විදුලියෙන් කරන්නේ පරිගණක වැඩ කරන්නේ විදුලිය. නේ? පරිගණක වැඩ කරන්නේ ඒ නිසා විදුලිය. නේ? මෙන්න මේ එක අවස්ථාවක් අපි හඳුනනවා මොකක්ද කියලා. නේ? දැන් මේ පේපර් කරන්නේ නැහැ. අද මම මේ අත් නිසා කරන්නේ. මේ එක අවස්ථාවක් අපි දත්තයක් තැම්පත් කරන කුඩා මේකකයක් විතර හඳුන්වනවා. මේ එක අවස්ථාවකට අපි කියනවා බිට් එකක් කියලා. මොකද සිම්පල් අකුරෙන් ලියන බිට් කියලාදී බිට් එක අවස්ථාවක්. බිට් එකක්. නේ? ඒ කියන්නේ බයිනරි ඩිජිට් කියන්නේ. බයිනරි ඩිජිට් නේ? දීමේ සංඛ්‍යා බයිනරි ඩිජිට්. ඔක හැදෙන්නේ B අකුරයි මේ අකුර එකතු වෙලා. තමයි බිට් කියලා හැදෙන්නේ. right? ඒක තමයි බිට් කියලා හැදෙන්නේ. right? බිට් එක. right? මේ අවස්ථාව බිට් එකක්. බයිනරි ඩිජිට්. දත්තයක් තැන්පත් කරන කුඩාම එක තමයි මෙන්න මේ බිට් එක. right? බිට් එක. ඔන්න ඔය විදිහට ඉගෙන තියෙන්න ඕනේ ඉතින් ඔකට ගහන්න. නේ? මයික් ටික ඔෆ් කරගන්න නැත්නම් ආයෙ කොහොම එකපාරට ඔෆ් කරලා යනවා. කතා කරද්දි මේ වෙන නිසා තමයි මම මේ ඔෆ් කරේ. බිට් එකක්. එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි අකුරක් තැන්පත් කරොත් පරිගණකේ. හරි? ඔෆ් කරගෙන කතා කරන්න ටෙස්ට් එක පොඩ්ඩක් ඉන්න. හරි අකුරක් මේ අකුරක් තැම්පත් කරන්න මෙන්න මේ වගේ 8ක් යන මොන වගේ 8ක්ද බිට් වලින් නම් 8ක් යන right 8 bits යන 8 bits right bits 8ක් යන bits 8ක් එක අකුරක් තැම්පත් කරන්න පරිගණකේ bits 8ක් දත්තයක් තැම්පත් කරන කුඩාම එකකේ බිට් එකයි බිට් 8ක් යනවා එක අකුරක් A B C වෙන්න පුළුවන් වගේ නම්බරයක් තැම්පත් කරා දැන් මේ ප්‍රශ්නේ යන්නේ මොකද්ද කුඩාම එකකේ බිට් එක ඕක ඉස්සරහට යද්දිනේ බිට් 8ක් බයිට් එකයි බිට්ස් 8ක් කියලා කියන්නේ මම මෙතන ආයෙත් ලියන්නේ නැහැ බයිට් එකයි බයිට් 1024ක්
කිලෝබයිට් එකයි කිලෝබයිට් 1024ක් මෙගාබයිට් එකයි මෙගාබයිට් ගිගාබයිට් එකයි ගිගාබයිට් 1024ක් ටෙරාබයිට් එකයි ටෙරාබයිට් 1024ක් එක්සබයිට් එකයි කොහොම ඉස්සරහට යනවා right සාමාන්‍යයෙන් ඔයා ටෙරාබයිට් වෙනකන් වගේ දැනගන්න ඕන ඔය අහලා තියෙන කොහෙන්ද එතකොට දැන් ඔය ප්‍රශ්නේ සිලබස් එකේ මෙන්න මෙතනින් අහලා තියෙනවා ඔතින්දී ඔය ටික උගන්වන්න ඕන ඊළඟ පළවෙනි පාඩම ඔය උගන්වන්න හරිද ඉතින් තමයි ඔය අහලා තියෙන්නේ දැන් දෙවෙනි ප්‍රශ්නේ බලන්න අහලා තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ මේ හાર્ඩ්වෙයාර් කොටස් වලින් අහලා තියෙනවා ඒකත් පළවෙනි පාඩමෙන් තමයි අහලා තියෙන්නේ හાર્ඩ්වෙයාර් කොටස් වල පරිගණකයේ තියෙන පෝට්ස් හඳුනා ගන්න පුළුවන් ඉන්නවා ඔයාලට මොනවද පෝට්ස් කියලා කියන්නේ තුඩු නැත්තම් කෙවිනි නේ පෝට් කියලා කියන්නේ වරාය කියන එක. ඒ කියන්නේ ගොඩ බිමට නැවක් සේන්දු වෙන තැනටනේ පෝට් කියලා කියන්නේ. නේ ගොඩ බිමට නැවක් සේන්දු වෙන තැන. නේ දැන් මම මේ පොඩ්ඩක් සරලව මම දැන් ඔයාලට මේ ටික කියන්න යන්නේ. සරල වැඩි නම් මට කියන්න. පෝට් කියලා කියන්නේ ඒකනේ. ඒ වගේ අර පරිගණකයට දත් ඇවිල්ලා සේන්දු වෙන තැන. පරිගණකයට දත් ඇවිල්ලා සේන්දු වෙන තැන. මම මේ කතා කරන්නේ පිළිවෙලට නෙවෙයි. ටියුට් එක ලබන හැටි නම් පිළිවෙලට යනවා. හරිද? ආයි මේවත් තමයි කතා වෙනවා. හරිද? මම මේ ඔයාලට දැන් මේක මේ වගේ තත්ත්වයක ඉන්න ඕන කියන එක පෙන්වන්නේ දැන්. දැන් මේ පාර ෆේල් වෙන්න බෑනේ. නේද? දැන් ඔක දාන්න එපායිනේ. ඉස්සරහට එක තියෙන එක්සෑම් ලියන්නත් පුළුවන් ඉන්න එපායි. දැන් ඔක පාස් කරගන්නත් එපායි. යාළුවෝ දෙවි ශ්‍රී යනකොට ඔයා ඔහොලා ඉන්නනේ. නේද? පරිගණකයට සේන්දු වෙන තැනට කියන පෝට්. ඒකවත් කියන්නේ පෝට් කියනවා. මෙහ නමයි. හරි. අනේ පෝට්ස් ඔයා දැනගන්න ඕන පරිගණකේ. අපි දැන් කතා කරගෙන දෙවෙනි ප්‍රශ්නේ. මේක නම් ඔයාලා දන්නවා. නේ. ඔය කෙවෙනි එක පරිගණක පිටිපස්සේ ඔය ලාංඡනෙම තියෙනවා. ගහලා. ලාංඡනෙත් ගහලා තියෙනවා. කම්පියුටර්. ලැප් එක ගන්න ලැප් එකේ තෝර ඇඳලා තියෙනවා. ගොඩක් ඒවා තියෙනවා. 99ම තියෙනවා. දැන් ලබන මොකද්ද කෙවෙනි? කෙවෙනි වර්ග තියෙනවා. දැන් මෙතන කෙවෙනි වර්ග 4ක් තියෙනවා. දැන් ප්‍රශ්න පත්‍ර කතා කරන වෙලාවක් නෙමෙයි මේක. මම නිකන් කියන්නේ ඒකට මේක එකක් එකක් ගැන ඉවල කතා කරනවා. මම දැන් නිකන් කියාගෙන යනනේ. දැන් තියෙන නෙට්වර්ක් පෝට් එකනේ. නේ? ශබ්ද කෙවෙනි. සාමාන්‍ය ස්පීකර් එක ගහන්න ඕන මොකටද? ඒවට පාටක් තියෙන වෙනම. ඒ කියන්නේ ජාත්‍යන්තරව ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් කලර්ස් දීලා තියෙනවා. සාමාන්‍ය ස්පීකර් එක ගහන්න මොකටද? ශබ්ද උපාංකයේ වෙන්නේ සවුන්ඩ් පෝට් එක. සාමාන්‍ය ස්පීකර් එක ගහන්නේ මොන පාටද? මම දන්න කෙනෙක් කියන්නේ. මේ පරිගණකයත් එක්ක වැඩ කරනවද කියලා නේ බලන්නේ ඔෆිස් එකේ. නේ? මම ටච් ලයින් නෑ දන්නවා. ශබ්ද කෙවෙනිය මොන පාටද? ඒ පෝට් එක මොන පාටද? මොන පාටද? කොළ පාටයි නේද? ග්‍රීන් කොළ පාට. හරි. මෙන්න මේක උත්තරේ මොකක්ද? විශ්ව ශ්‍රේණි බස්. USB Universal Serial Bus. හරි. තව තියෙනවා සීරියල් පෝට් එක. මේක මේ විච් එකක අපි කතා කරනවා. මේ පළවෙනි පාඩමේදී. නිසා තරම් පැය 3ක්ම දැම්ම වලට. මොකද මේ මාස දෙකක් අදින්නත් ඕන නිසා. හරි. බලන්නකෝ තුන්වෙනි ප්‍රශ්නේ. ඒකත් දීලා තියෙන දෙවෙනි පාඩම. නේ? මම කියවනේ මේ කොටස් මේ කොටස් ටික නේ පරිගණකේ පළවෙනි පාඩමේ මේ කොටස් ටික ප්‍රධාන උපාංග දෘඩාංග කොටස් 5කට බෙදන්න පුළුවන් කියලා කිව්වනේ. දෘඩාංග කොටස් 5කට බෙදන්න පුළුවන් කියලා කිව්වා. නේ? ඒක තුන සංනිවේදන උපාංග මේ.
සංනිවේදන උපාංග. බලපු නැතේ බලන්න අදම සංනිවේදන උපාංග. අන්න ඒ එතනින් දීපු ප්‍රශ්නය මේක. දැන් මේක කළා ගිහපු ගිය පාර අය මොකද පාස් වුණා. පාරෙන් පාස් වුණා. ලකුණු 40 නේ ගන්න තියෙන්නේ. හරියට දන්නවා ඊගහන පේපරෙන් ගොඩ යන්නත් පුළුවන්. බලන්න දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. දැන් මේක දීලා තියෙන්නේ මොකද්ද? දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය. කියන්නේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය. මොකද දත්ත සම්ප්‍රේෂණ වෙනවා කියලා කියන්නේ. ට්‍රාන්ස්මිෂන් මීඩියා. සම්ප්‍රේෂණ මාධ්‍ය. දත්තයක් එක් තැනක ඉඳලා තවත් තැනකට යැවීම තමයි දත්ත සම්ප්‍රේෂණය කියලා කියන්නේ ඔච්චරයි. නේ? ඒ සඳහා භාවිතා කරන මාධ්‍ය තියෙනවා ලෝකේ. මොනවද තියෙනවා මාධ්‍ය? දැන් මේ මං කියන දේ ඔයාලට ඇහෙනව නේද? ඇහෙන කොහමද ඇහෙන්නේ? මං කියන දේ ඇහෙනවා. කොහොමද ඇහෙන්නේ? මොනවද භාවිතා කරලා තියෙන මාධ්‍ය? දැන් මෙතන තව කවුරු හරි ඉන්නවනම් මං කියන දේ ඇහෙනවා. මෙතන කවුරු නැහැ මං විතරයි ඉන්නේ. කොහොමද යාට ඇහෙන්නේ? දැන් මම ඔයාලට මෙතනින් කෝල් එකක් ගන්නවා. ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න. ඒතර භාවිත කරපු මාධ්‍ය මොකක්ද? මම ලෑන්ඩ් ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න. ලෑන්ඩ් ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න. ඒතර භාවිත කරපු මාධ්‍ය මොකක්ද? නෝක තමයි අහන්නේ. දැන් මං මෙතින් නම් කතා කරනකොට නෝමල් ඇහෙනවා. කොහොමද ඇහෙන්නේ? මෙන්න මේ මාධ්‍ය ගත්තොත් ප්‍රධාන වශයෙන් මාධ්‍ය දෙකක් තියෙනවා. මාධ්‍ය ගත්තොත් ප්‍රධාන වශයෙන් මාධ්‍ය දෙකක් තියෙනවා. දත් සම්ප්‍රේෂණ මාධ්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි අපිට මේ ඇහැට දකින්න වයර් එකක්. මම ලෑන්ඩ් ෆෝන් එකකින් ගන්න කෝල් එකක්. වයර් එකක්. අපිට ඇහැට දකින්න පුළුවන් තියෙනවා හරි දෙයක් අපි කියන්නේ මොකද භෞතිකව බලන්න පුළුවන් අල්ලන්න පුළුවන් ඒ විශේෂ කම්බි වලින් හදලා තියෙන අන්න ඒ හරහා අපි සංවේදනය කරනවා අනිත් ක්‍රමය මොකද්ද එහෙම නැතුව අපිට මොකද්ද වාතය හරහා දත්ත සම්ප්‍රේෂණය කරන්න වාතය හරහා දැන් මේ ඇවිල්ලා තාම තාස්සේ පටන් ගත්තේ නැහැ 11 වෙනි තමයි හරියට පටන් ගන්න කාස් එක ටියුට් එක දීලා හොඳද දැන් කනෙක්ට් වුණාට කියන්නේ මම මේ නිකන් පොඩ්ඩක් වීඩියෝ එකක් දීලා ඒක කියවලා එන්න කියලා මම මේ ඉන්න ප්‍රශ්න වලට කොච්චර ගැඹුරට කරන්න ඕනද කියලා පෙන්නනවා. ඒ මට්ටමේ තිබුණා තමයි දැක්ක ගමන් ඒරියා ගහගෙන යන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ඇහැට පේන්නේ නැහැ. ඒ කියන්නේ තරංග හරහා දත්ත රඤ්ඤා. තරංගයක්. ඒ කාලයක් සමග එක් දිශාවට ගමන් කරන ශක්ති දිශාව වලට අපි කියන මොනවද? තරංගයක්. තරංග වලින්. මෙන්න මේ මාධ්‍ය දෙක හරහා තමයි අපි දත්ත අරගෙන යන්නේ. එකක් තමයි අපි ඔකට කියනවා නියම මාධ්‍ය නියම නොවන මාධ්‍ය. අපිට ඇහැට පේන ඒවට කියනවා නියම මාධ්‍ය කියලා. නියම. මේක නියම නොවන. නියම නොවන වාතය හරහා යන. දැන් ලියාගන්න එපා. ඔය ආයෙ දෙනවා. ටියුට් එක ලියන්න දෙනවා. නියම නොවන මාධ්‍ය. දැන් මෙතන දාලා තියෙන්නේ මොකද්ද? වර්තමාන පරිගණක ජාල තුල දත්ත සම්ප්‍රේෂණය. මේ දාලා තියෙන නියම නොවන මාධ්‍ය තුනක් දාලා තියෙන්නේ. නියම නොවන මාධ්‍ය තුනක් දාලා තියෙන්නේ. තේරෙනවද? දැන් උත්තරේ ගහන්න පුළුවන්. හරිනේ? මේකෙන් පස්සේ කතා කරමු. ඔන්න ඔය වගේ ප්‍රශ්න වලට ඔයාලා රෙඩි වෙන්න ඕනේ. මේ ආපු ප්‍රශ්න. තව එකක් ඕනනම් බලමු. ඔක්කොම කතා කරන්න බෑ. තව එකක් මම පිළිවෙලට 4. මොකක්ද ඒකේ තියෙන්නේ? මම දැන් කතා කරන්නේ මොකද්ද මේ දත්ත ඉස්සර කතා කරන්නේ මොකද්ද? දත්ත තැම්පත් කරන කුඩා මේකකේ. දත්ත තැම්පත් කරන කියන ස්ටෝරේජ් නේ. ඔක කියනවා ආචයනය කියලා කියනවා. ආචයනය. ඒක ගොඩේ ලිව්වේ එතන පේන්නේ නැතුව. ආචයනය. පස්සට යන්න.
ආචේ ස්ටෝරේජ් right ඔය විභාගයේදී ඉංග්‍රීසි වචනේ සිංහල වචනේ දෙකම දෙන්න බය වෙන්න මොකද මේ ගහලා තියෙන්නේ තුගතිය බලන්න right ආචේනය කියලා කියන්නේ මොකද්ද පරිගණකයේ දත්ත පරිගණකයේ අපි දත්ත ගබඩා කිරීම තමයි ආචයනය කියලා කියන්නේ. දත්ත ගබඩා කිරීම. ඒක తాවකාලික වෙන්න පුළුවන් ඒක ස්ථිරව වෙන්න පුළුවන්. තේරුණා නේද? తాවකාලිකව කියන්නේ ඒව කතා කරනවා මේ. කියන්නේ විදුලි බලය තියෙනකන් විතරක් තියෙන මේ තියෙනකන් ඔක්කොම නැති වෙලා යනවා. කොහෙද මේව තියන් ඉන්නේ? අපය. తాවකාලික මතකය අපි ඕරිගෙන නැශ්‍ය මතකය කියන. තව තියෙන නැශ්‍ය නොවන මතක. ඒ කියන්නේ විදුලිය විසන්දි නොකර කරත් යන්නේ නැති මතක තියෙන පරිගණකය. ඒව කවදා කරලා තියෙන්නේ කොහෙද? දැන් උදාහරණයක් විදිහට මම මේ කියන ඒවා ඔයා මතකෙනේ තියන් ඉන්නේ නේ මතකේ තියන්. මම මේ කියන්නේ මතකේ තියන් ඉන්නේ. දැන් උග දවසක් කොහොමද අමතකින් නේ? මොකද දැන් අද හෙට වෙද්දි ওই ටික අමතකයි. දවස් 3ක් ගිහලා බැලුවේ නැත්තම් නේ පොතක ලියාගත්තා නම් බැලුවේ නැත්තම් මතක නැහැ. ඔහොම මතකෙලා යනවා. එහෙම බලන්න පොතක ලියා ගන්න එක අපි කියන ස්ථිර මතකය කියලා. මේක తాවකාලික මේක ටෙම්පරරි right මේක తాවකාලික මතකයේ මේක ස්ථිර මතකය ස්ථිර මතකය වයි දාගන්න කියන ඔය නෝට් එක ලියා ගන්න දැන් ලියන්න එපා අහගෙන ඉන්න ඕ ලියන්න දෙනවා අන්න ඒ වගේ තමයි ස්ථිර මතකයක් කියලා කියනවා නෝට්බුක් එක ලියනවා වගේ පස්සේ ගන්න බලන්නත් පුළුවන් මේ අහන්නේ hard disk එක අන්න ඒ වගේ එකක්. පරිගණකයේ hard disk එක මෙන්න මේ මම කිව්වා වගේ notebook එක වගේ තමයි. හරි. හරි. ආගේ notebook එක වගේ තමයි. පස්සේ අපිට ගන්න data දාලා තියෙනවා. අන්න ඒක data තැම්පත් කරන තාක්ෂණය මොකද්ද කියලා save කරන. තාක්ෂණය මොකද්ද කියලා මේ අහන්නේ. හරි. විවිධ තාක්ෂණික CD වල වෙනම ආකාරයක් නේද? hard disk එකේ වෙන විදිහක. ඔයාගේ pen drive තියෙන්නේ. pen drive තියෙන්නේ. pen drive එක තව විදිහක්. ඒ ක්‍රම වල තියෙනවා. හරි. හරි. ඒක වෙන අපි පැහැදිලි කරන්න ඕන. දැන් මේක නම් මම චුම්බක වාද්‍ය යන්නේ. හරි. හරි. ඒක අපි කතා කරමු. දැන් මේක දීලා තියෙන්නේ කොහෙන්ද? අර පළවෙනි පාඩමෙන් තමයි. මේක පළවෙනි පාඩමෙන් දීලා තියෙන්නේ. හරි. සිලබස් එකේ ඒකත් මෙතනින් තමයි අරන් තියෙන්නේ. ඒක. ඊළඟට යන්නකො. මේකත් දීලා තියෙනවා. sorry පළවෙනි පාඩමෙන් නෙවෙයි. ඔව්. පළවෙනි පාඩම. මේකත් එහෙමයි. මේක තියෙන්නේ සැනිලි මතක. ඒ කියන්නේ මොනවද? සැනිලි මතක කියලා කියන්නේ flash memory. ඒ කියන්නේ වල pen drive කියන එක pen drive. ඒක ආදාන උපාංගයක් මොකද අහලා තියෙනවද මෙතන? ඒ වර්ගීකරණයේ පාසලෙන් කුමන උපාංගයක් යටතේ? ඒක අතර පළවෙනි කොටසේ hardware වර්ග කිරීමේ තියෙන්නේ. පටගන වාසන කුමන උපාංගයක් ලෙසද? flash memory එකේදී කුමන උපාංගයක් ලෙසද කියලා අහලා තියෙනවා. flash memory එක. මොන උපාංගයක් යටතේද ගන්නේ? දැන් දන්න කෙනෙක් කියන්න මෙතන. මේකට උත්තරේ දන්න කෙනෙක් කියන්නකෝ. දැන් අලුතෙන් ආපු අය කියන්නේ මේ අපි ලබන සතියේ තමයි පටන් ගන්න මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න පේපර් එකක් පොඩ්ඩක් අරගෙන මෙහෙමයි එන්නේ කියලා. මොකද මේ වගේ පේපර් එකකට පැද්දෙන් ගිහලා ලියන්න. දෙවෙනි පාරක් ෆේල් වෙන්න බෑනේ ඔයාලට. හරි. ඊයේ පාර ක්ලාස් ආව මෙතන කවුරුවත් ඉන්නවද මගේ? කියන්නකෝ. කියන්න. නෑ. වෙලාව නම් පාස්. අපි මාස 4ක් විතර වගේ කරා මම හිතන්නේ. මේකට උත්තරේ මොකද්ද? ටෙක්ස්ට් එකක් දාන්න කතා කරන්න බැරි නම් ටෙක්ස්ට් එකක් දාන්නකෝ. දැන් මේ ඔක්කොම එකට මං කියවනේ ඔළුව නිකන් මොකක්ද වගේද සමහරුන්ට. දැන් මුකුත්ම තේරෙන්නේ නැති අය. A to Z ලබන සතිය නම් කියන්නේ. බය වෙන්නේ.
මුලින් ඉඳන් කරනවා. what is a computer කියන තැන ඉඳන් කරනවා. හරිනේ? what is a computer කියන තැන ඉඳන් ළමයි හතිය කරනවා. මොකක්ද මේක උත්තරේ? ටෙක්ස්ට් එකක් දාන්න. 6 වෙනි එක. මතකයක් තියද බලන්න. 6 වෙනි එක. input and output device කියලා දීලා තියෙනවා. උත්තරයක් දාන්න. ටෙක්ස්ට් එකක් ඉන්නේ නැද්ද මට පේන්නේ නැද්ද? එහෙනම් නේද මං කියන්නේ. ආ මොකද උත්තරේ? වැරදුනම කමක් නැහැ දාන්න. උත්තරයක් නැද්ද? කියවන්න පේනවද? තව උත්තර? මෙතෙන්දී ඔය ගැන කතා කරනවා ඔතෙන්දීද? මෙතන ආදාන ප්‍රත්‍යාන උපාංග ගැන කතා කරලා තියෙන්නේ. ආදාන උපාංග ප්‍රත්‍යාන උපාංග. නේ? සහ මේ දෙකටමයි තේවත් තියෙන්නේ. දෙකටමයි තේවත් තියෙන්නේ. නේ? එතෙන්දී අපි කතා කරනවා. පේන්නේ නැද්ද? පේන්නේ නැහැ කියලා තියෙන්නේ. පේන්නේ නැද්ද? මයික් එක ලොන් කරලා කියන කවුරු පේන්නේ නැද්ද කියන්නේ? තේරෙන්නේ මොකද්ද කියන්නේ? පේනවා සර්. පේනවනේ. ඔෆ් වෙනවා කියන එක නම් තේරෙන්නේ නැහැ. මොකද ඔෆ් වෙනවා වගේ මොකක් කර ෆෝල්ට් එකක් ඇත්මද අනිත් පැත්තට වෙනවා. අනිත් පැත්තට උත්තරයක් නැද්ද? එක්කෙනා දැම්මේ. මොනවද ආදාන උපාංග input device නැත්නම් ආදාන උපාංග input device උපාංග නැත්නම් උපකරණ device උපාංග device කියන එක උපාංග උපකරණ දෙකම කියනවා හරිද? උපාංග උපකරණ දෙකම එක වචන හරිද? උපාංග උපකරණ ආදාන උපාංග input devices ප්‍රධාන උපාංග පරිගණකයට පිටින් ඇතුළත් කරන්නේ නේ ආදාන උපාංග ප්‍රධාන උපාංග පරිගණකයේ සකස් කරපු දත් එළියට ගන්නවා නම් අපි භාවිතා කරන උපාංග පරිගණකයේ ප්‍රධාන ආදාන උපාංගයේ ප්‍රධාන උපාංගයක් මොකක්ද කතා කරන්නේ පරිගණකයේ ප්‍රධාන ආදාන උපාංගයේ ප්‍රධාන ආදාන උපාංගය තමයි මොකද්ද කීබෝඩ් එක අනිත් එක මොකද්ද මොනිටර් එක ප්‍රධාන උපාංග ප්‍රධාන ආදාන උපාංගය සහ ප්‍රධාන උපාංගය දැන් පෙන් ඩ්‍රයිව් එකක් ගත්තොත් ෆ්ලෑෂ් මෙමරි එකක් නැත්නම් සැලලි මතකයක් ගත්තොත් අපිට ඒක භාවිතා කරලා මේකට data ඇතුළත් කරන්නත් පුළුවන්. ඒ වගේම මේක තියෙනක් එළියට ගන්නත් පුළුවන් ඒකෙන්නේ. තියෙනයක් ගන්නත් පුළුවන් නේ. එහෙනම් ඔකට උත්තරේ එන්න මොකද්ද? නේ? නේ? ආදාන ප්‍රධාන උපාංගයක් විදිහට තමයි ගන්න. දෙකම පුළුවන් නේ. හරි. තව උදාහරණ කියන්නේ නැහැ වෙලා යන්නේ. අපි ඒක කතා කරනවා පේපර් කතා කරද්දී ඈ
ආයි මේ පේපර් එක උනාට කතා වෙනවා. හරිනේ. ඔය වගේ පල්ලෙහාට තියෙනවා හොඳද? හරි. දැන් මේක දීලා තියෙන්නේ තොන මම ප්‍රශ්න කීයක් මේක දීලා තියෙන්නේ මොකන්ද? අර මොකෙන් දීලා තියෙන්නේ? මේක දීලා තියෙන්නේ අර පළවෙනි හાર્ඩ්වෙයාර් කොටස් වලින් දීලා තියෙන්නේ. පරිගණකයේ CPU ලෙස කෙටි කොට හඳුන්වනු ලබන්නේ මේ අතරින් කුමක්ද? හරි සරලයි. නේ? පරිගණකයේ මොකද්ද CPU කියලා කියන්නේ මම කතා කරා. ඊයේ කතා කරා. ඊයේ කියන්නේ sorry. ඊයේ කතා කරලා ක්ලාස් එකේ නේ. රෙකෝඩින් එක කතා කරා. රෙකෝඩින් එක කතා කරලා තියෙන්නේ. හොඳට බලන්න. හොඳයි. මෙතන කරන්න. දැන් මම මේ කතා කරන දේ ඔයා අහගෙන ඉන්නවා. දැන් මිනිස්සෙක් ගන්නකො. නිකන් මිනිස්සෙක් ගන්නකො. දැන් මේ සරලම තැනින් මං යන්නේ ඇයි එකම සෙට් එකක් මට ඉන්නේ මං හිතන්නේ. විභාගේ ලිව්වේ නැහැ කියලා කියන්නේ විභාගේට බය නිසා ලිව්වේ නැත්තේ. සමහරේ. තමයි නමක් කරේ හේතුව නිසා ඉන්න පුළුවන්. ගොඩක් අය බය නිසා ඉතරලා දැම්මා කියපා. එහෙමනේ. කියන්නේ වාඩි වෙනවා සුසු නැහැ. ෆේල් වෙච්ච අය හොඳයි. තේරුණානේ? දැන් මිනිහෙක් ගන්නකො. දැන් මිනිහෙක් ගත්තොත් ආදාන උපාංග ප්‍රතිදාන උපාංග ගන්න තියෙනවනේ. දැන් අපි හිතමු. මිනිහෙක්ගේ ආදාන උපාංග මොනවාද? කියන්නකෝ. මිනිහෙක් ගත්තොත් ආදාන උපාංග මොනවාද? මිනිහෙක්ගේ ආදාන උපාංග මොනවාද? දැන් මං ඔයාට දැන් දෙනවා ගාණක් හදන්න. ඔයා ගාණ හදනව නේද? ගාණ හදලා මට උත්තරයක් කියන්න. මම ප්‍රශ්නයක් දෙනවා. දැන් ප්‍රශ්නයක් දුන්නනේ. ප්‍රශ්නේ බලලා මට උත්තරයක් දුන්නා. දැන් මිනිහගේ ආදාන උපාංග ප්‍රතිදාන උපාංග සහ CPU එක මොකක්ද? එයාගේ ආදාන මිනිහගේ ආදාන මොනවාද? දැන් මම ගාණක් නැත්තම් ප්‍රශ්නයක් කිව්වට පස්සේ ඔයා ප්‍රශ්නේ කියවනව නේද? කියන්නේ ඔයාගේ මොලේට දාගන්න ඔය ප්‍රශ්නයක් නැත්තම් මන්දිය ප්‍රශ්නේ. ඇහෙන් බලලා ඇහෙන් බලලා කනෙන් අහලා ආදාන උපාංග මිනිහෙක්ගේනේ. ඇහැ කන හරි නේද? නේ? ඇහැ කන ආදාන උපාංග. අරගන්න කොහාටද? මොලේට. 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 අන්න ඒ වගේ පරිගණකයේ මේක තමයි මෙන්න මේක. සීප් එක තමයි මොලේ. බ්‍රේන් එක. පරිගණකයේ බ්‍රේන් එක ඕක. මම මේ අකුරු ලියද්දි පොඩ්ඩක් වේගෙන් ලියන්න නිසා පේන්නේ නැතුව දෙනවා. හිමීට ලියමු අපි ඈ. බ්‍රේන් එක right? හරි බ්‍රේන් එක. ඔක තමයි බ්‍රේන් එක. මොලේ. මොලෙන් ඔයා කැල්කියුලේට් කරලා එළියට දෙන්න කොහොමද එළියට දෙන්නේ? එක්ක කටින් එක්ක අතින් එළියට දෙනවා. output devices කට අත ඒ වගේනේ. මම මිනිහෙකුට සමාන කරේ පරිගණකේ. ඒ වගේ පරිගණකේ keyboard එක input device අපිට පේන්නේ monitor එක output device. එතකොට CPU කියලා කියන්නේ මොකද්ද? අන්න අර මිනිහගේ මොලේ වගේ පරිගණකේ ප්‍රධානම කොටස මිනිහගේ ප්‍රධානම කොටස මොලයක් වගේ තව ඒවා තියෙනවා. ඒවා පරිගණකයේ තව ඒවා තියෙනවා. ප්‍රධානම කොටස තමයි මොකද්ද? Central Processing Unit එක. මොකද්ද? Central Processing Unit එක. දැන් බලන්න මේ ප්‍රශ්නේ හදපු හැටි. හරි සරලයි. Central Processing CPU. බලන්න ඒකට දීලා තියෙන වචන. මේ මේ විභාග දෙපාර්තමේන්තුවෙන් හදපු එකක් හොඳද? මේ Command Processing Unit නෑ ඒක වැරදි. Computer Processing Unit නෑ ඒකත් වැරදි. එහෙම එකක් නෑ. Central Power Unit මොකක්ද Central Power Unit මෙන්න මේක තමයි උත්තරේ. ඔහොම ඉගෙන ගන්න ඕනේ ඉතින් ගහන්න. තියරිය පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. හරිද? හරි. මෙතන දැන් තියෙන්නේ Windows වලින් පටන් ගන්න තියෙන්නේ. copy and paste කරන ෆයිල් එකක් කොහොමද කරන්නේ? මේකට දාන්න කියන දාන්න බලන්න. මේකෙන් නවත්වමු අපි. එහෙනම් මේ කතා කරන්නේ. ගුණයක්
ගුණයක් කියන ෆයිල් එකක්. කොපි කරේ නැවත වෙනත් ස්ථානයකට ස්ථාපිත කිරීම සඳහා භාවිත කළ හැකි යතුරු සංකලනය වන්නේ මේ අතරින් මොකක්ද? ලේසි. කොපි කර. කොපි කර. කොපි කර. නේ නෑ ඉක්මනට උත්තර දාන්න පුළුවන් අර වැඩ කරන කට්ටිය මතකයි. හරි සරල ගන්නේ නේ. කොපි කර. කොපි නැතුව මෙතන කට් කියලා තිබ්බනම් මොකක්ද උත්තරේ? කට් කරලා තිබ්බනම් කොපි නෙමෙයි මෙතන දාලා තියෙන්නේ කට් කියලා. එතකොට මොකක්ද උත්තරේ? ප්‍රධාන ටිකයි ෂෝට් කට් නම් නේ 300ක් තියෙනවා. ඔක්කොම මතක තියාගන්න බෑ. නේ? ඒව මට මතක නැහැ සමහර ඒවා. නේ? ඊයර වැඩ කරලා තමයි මතක් වෙන්නේ. ඒවෙන් අහන්නේ නැහැ ගොඩක් අර සාමාන්‍යයෙන් මේ වැඩ කරන දෙක තුනක් අහනවා. විතරයි පාවිච්චි කරන්නේ මතකයි. මොකද 300 මතක තියාගන්න බෑනේ. මොකද උත්තරේ? උත්තරේ දාලා තියෙන හරිය තුන උත්තරේ. මම ඇහුවේ කට් කියලා තියෙනවා මොකද උත්තරේ? කට් කියලා තිබ්බම මෙතන කට් තිබ්බම උත්තරේ මොකද්ද? 1 control x control කට් කියලා කියන්නේ C නෙමෙයි හොඳද? ඒක කොපි වලට යනවනේ. ඒක කොපි වලට නේ යන්නේ. හරි. කට් කරනම් x ගන්න right next. මේක දෙන්න තිබ්බේ එහෙමයි. නේ? මේ ප්‍රශ්නේ දෙන්න තිබුණේ එහෙමයි. ඒක දීලා නැහැ. නේ? මේක මං හැදුනන් දෙන්නේ එහෙමයි. නේ? මරි අපි තව තියෙන ඒවා කතා කරන්න බෑ Excel එකෙන් පස්සේ තියෙනවා. ඒක ඉගෙන ගන්න නැතුව බෑ. දැන් මේක තේරෙන්නේ නැහැ මං කියපු එක තේරෙන පොඩ්ඩක් හරි කරලා තිබ්බනම් මුකුත් දැනන තේරෙන්නේ නැහැ. බය වෙන්න එපා. ලබන සතියෙන් දැන් අපි යන්න. ලබන සතියෙන් ටියුට් දානවා සෞන්දර්ය හරවෙද්දී. ඒවල print කරලා තියාගන්න. සෙන්සුරාදා